සුබ දවසක් ඔයාලා හැමෝටම වෙනදා වගේම අදත් මම ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා Beauty of Life YouTube channel එකට. ඉතින් මම අද ඔයාට ගෙනාව ඔයා ගෙදරට එන්න මදුරුව මැස්සෝ කැරපොත්තෝ වගේ සත්තු ආයේ එන්නේ නැති වෙන සාර්ථක විසඳුමක්. ඉතින් මේ පහන 100% සාර්ථක පහන. මේ පහන ඔයා හවසට රැයට පත්තු කරලා තිබ්බාම මදුරුව පැත්ත පලාත එන්නේ නැහැ. ඒ වගේම කුස්සියේ කැම්බීම තියෙන නිසා මැස්සෝ කැරපොත්තෝ වගේ සත්තු ඒ තැන් වලට එනවා වැඩිනේ. ඉතින් මේ පහන අයිනකින් පත්තු කරලා තියන්නේ. එතකොට මේ පහනේ තියෙන සැරට ඒ සත්තු යවා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ පහන හදාගන්නේ කියලා. ඉතින් මේ පහන හදාගන්න මේ වගේ ටිකක් කට ලොකු ඒ වගේම ටිකක් ගැඹුරු තියෙන වීදුරුවක් අරගන්න ඕනේ. මේකට ඔයාට මැටි කප් එකක් එහෙම නැත්නම් සෙරමික් කප් එකක් උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා ලුණු කුඩු ටික. මේ ලුණු ටික මේ වීදුරුවට දාලා මේ ලුණු ටික හොඳට බුරුල් නැති වෙන්න තද කරගන්න ඕනේ. ඉතින් මේ ලුණු ටික හොඳට තද කරගන්න මොකක් හරි බෝතල් මූඩියක් එහෙම නැත්නම් මේ වගේ පොඩි කප් එකක් එහෙම නැත්නම් තව ඔයාට පුළුවන් පොඩි හැන්දකින් උනත් කොහොම හරි මේ ලුණු ටික හොඳට තද කරගන්න තමයි ඕනේ. ඉතින් මේ ලුණු ටික හරියට වීදුරුවට තද කරගත්තේ නැත්නම් අපිට මේ පහන හරියට හදාගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳට මේ ලුණු ටික තද කරගන්න. ඉතින් මේ වීදුරුවේ මම අඟල් භාගයක් වගේ උසට එන්න වගේ තමයි ලුණු දාගත්තේ. ලුණු ගොඩාක් දාගන්න අවශ්‍ය නැහැ. මොකද මේ දවස්වල ලුණුත් ගණන් ගෙහින්නේ. ඒ හින්දා මේ වගේ ප්‍රමාණයට දාගත්තාම ඇති. ඒ වගේම අපි මේකට ලුණු තද කරලා දාගන්නේ මේකට දාන පහන් තිරේ ටිකක් ශක්තිමත්ව තියෙන්න ඕන නිසා. ඒ නිසා මම මේ දාගෙන තියෙන ප්‍රමාණයට වගේ ඔයා ගන්න වීදුරුවට මේ විදිහට ලුණු දාගන්න. ඊළඟට මේ පහනට දාන්න අනිවාර්යෙන් ඕන කරන දෙයක් තමයි පැංගිරි තෙල්. ඉතින් මේ පැංගිරි තෙල් වල හොඳ සැර සුවඳක් තියෙනවා. ගෙදරට එන චූටි සත්තු වළක්ව ගන්න පුළුවන් මේ තෙල් එකෙන්. ඉතින් මේ හදන පහන ටිකක් සැරට සුවඳ එන්න හදාගන්න තෙල් තේ හැන්දක් වගේ මම දාගන්නවා. ඉතින් මේ පැංගිරි තෙල් ටික වෙනමම එකට දාගන්න. අපි අර ලුණු දාලා හදාගන්න පහනට මුලින්ම දාගන්නේ නැහැ. දැන් මේ තෙල් ටික දාගත්තට පස්සේ මේ පැංගිරි තෙල් එකටම අපි දාගන්නවා පාවිච්චි කරන මොනවා හරි තෙල් වර්ගයක් ඔයාට අරගන්න පුළුවන් පොල් තෙල් වගේ. ඉතින් මේ විදිහට පොල් තෙල් දාගන්න ඕනේ අපි හදන පහනේ ප්‍රමාණයට ගැලපෙන විදිහට. ගොඩාක් පොල් තෙල් දාගන්න අවශ්‍ය නැහැ. ඔයා හදන පහනේ සයිස් එක බලලා ඒකට ගැලපෙන විදිහට පොල් තෙල් මේ පැංගිරි තෙල් එකට එකතු කරගන්න. ඊට පස්සේ එහෙම දාගෙන තෙල් ටික හොඳට කලවම් කරගන්න. පැංගිරි තෙල් පොල් තෙල් ටික කලවම් වෙනකන්. දැන් ඊළඟට අපි කලින් ලුණු දාලා හදාගත්ත වීදුරුවට මේ පැංගිරි තෙල් මිශ්‍රණය හිමින් සැරේ දාගන්න. ඉතින් ලුණු ටික ඇවිස්සෙන්නේ නැති වෙන්න පරිස්සමින් මේ තෙල් ටික දාගන්න ඕනේ. ඒ වගේම තමයි වීදුරුවේ කටටම පිරෙනකන් තෙල් දාගන්නේ නැහැ. මොකද අපි මේකට තිරයකුත් පත්තු කරගන්න දාගන්න ඕනනේ. ඒ නිසා ටිකක් ඉඩ තියලා තෙල් ටික දාගන්න. ඊළඟට අපි දැන් මේ පහනට තිරය හදාගමු. ඉතින් මේ විදිහේ හීනි හඳුන් කූරක් අරගන්න. ඊට පස්සේ මේ හඳුන් කූර ලුණු වලට යට කරගන්න අවශ්‍ය ප්‍රමාණයට කූර යටින් දැන් අපි ටිකක් කපලා අයින් කරගන්න ඕනේ. හැබැයි මේ හඳුන් කූර කළු පාට කුඩු තියෙන හරිය ලුණු වලට යට වෙන්න බෑ. ලුණු වලට උඩින් තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට හඳුන් කූර උස ප්‍රමාණය බලලා ගානට හඳුන් කූර කපා ගන්න. ඊට පස්සේ මෙහෙම පොඩි කපු පුළුන් කොටසකින් මේ හඳුන් කූර වටේට ඔතා ගන්න ඕනේ. ඉතින් මේ පුළුන් කොටස ගොඩාක් ඝනකමට ගන්නෙ නැහැ. මොකද පහන පත්තු කරාම ලොකු දැල්ලක් එනවනේ. ඒ නිසා මේ වගේ චූටි ප්‍රමාණයක් තුනියට ඔතා ගන්න අරගන්න. මේ විදිහට හඳුන් කූර වටේට මේක ඔතා ගන්න හීනියට. ඉතින් මතක තියාගන්න ගොඩාක් පුළුන් ඔතා ගන්න එපා ඝනකමට. මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන ඔතා ගන්න. ඒ වගේම තමයි මම මේ පෙන්නන විදිහට සම්පූර්ණ හඳුන් කූර පුළුන් වලින් ඔතා ගන්නෙ නැහැ. හඳුන් කූරේ තියෙන කළු පාට කොටස විතරයි අපි පුළුන් වලින් ඔතා ගන්න ඕනේ. දැන් මේ හදාගත්ත හඳුන් කූර තිරය ලුණු එකට යට කරගන්න ඕනේ. ඉතින් ලුණු තදට තියෙන නිසා මේ හඳුන් කූර හෙලවෙන්නේ නැතුව හොඳට තියෙනවා. ඒ වගේම තමයි මේ විදිහට යට කරගත්ත හඳුන් කූරේ කළු පාට කොටස ලුණු වලට ටිකක් උඩින් තියෙන්න ඕනේ. ඔයාට පේනවා ඇති මේ පුළුන් ඔතලා තියෙන හඳුන් කූරේ චුට්ටක් කූර ඉතුරු වෙලා තියෙනවා. එහෙම හිටින්න තමයි අපි මේක යට කරගන්න ඕන ලුණු එකට.
ඒකට හේතුව තමයි මේ පහන පත්තු කරලා මේක තෙල් ඉවර වෙලා තිරයත් ඉවර වෙන වෙලාවක් එනවනේ. එතකොට ඒ විදිහට තෙල් ඉවර වුණාම මේකේ මේ පුළුන් ඔත්තලා තියෙන හඳුන් කූරු කොටස පත්තු වෙලා එතනින් නතර වෙනවා. පත්තු වෙන එක එතනින් එහාට පත්තු වෙවි යන්නේ නැහැ පල්ලෙහාට. දැල් එතනින් නිවෙනවා. ඉතින් මේ තිරේ චුට්ටක් උඩට තියෙන නිසා මම තව පැංගිරි තෙල් ටිකක් පොල් තෙල් වලට කලවම් කරලා දාගත්තා. ඉතින් අපි මේ හඳුන් කූරට සම්පූර්ණයෙන්ම පුළුන් එතුවොත් තමයි යටටම පත්තු වෙලා ගිහින් ලුණු ටිකක් දුඹුරු පාට වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න තමයි මේ විදිහට චුට්ටක් හඳුන් කූර යට ඉතුරු කරලා පුළුන් කොටස ඔතා ගන්නේ. ඉතින් මේ පහන පත්තු කරලා ගොඩාක් වෙලා යනකම් තියාගන්න පුළුවන්. හොඳට සුවඳ එනවා. මේ පහන පත්තු කරලා බලන්නකෝ මැස්සෝ ඒ වගේම මදුරුව පොඩ්ඩක්වත් එන්නේ නැහැ. මේ පහනේ තියෙන සැර සුවඳට එයාලට ඉන්න අමාරුයි. ඒ වගේම මේකේ තෙල් ටික ඉවරුනහම ඔය ආපහු පැංගිරි තෙල් ටිකක් කලවම් කරලා මේ පහනට එකතු කරන්න. ඉතින් ඔයාලට මේ පහන හදලා දිගටම පාවිච්චි කරන්න පුළුවන්. හඳුන් කූරත් ගොඩාක් වෙලා යනකම් පත්තු වෙනවා. මේ හඳුන් කූර පත්තු වෙලා ඉවර වුණොත් මම ඒ හදපු විදියට හඳුන් කූරක් අරගෙන පුළුන් චුට්ටක් ඔත්තලා මේ ලුණු එකට යට කරන්න. ඔන්න ඉතින් පාඩම් කරන කෙනෙක්ට නම් මේ මදුරුවන්ගේ හරි කරදරයිනේ. මේස යටින් පුටු යටින් ඇවිල්ලා මදුරුව කනවනේ. ඒ වෙලාවට මේ පහන පත්තු කරලා මේස යටින් තියන්න. එතකොට මදුරුව චුට්ටක්වත් එන්නේ නැහැ මේකේ සැරට. මදුරුව මරන්න ඕනේ වෙන්නෙත් නැහැ ඔයාට. ඒ වගේම කැරපොත්තන්ටත් මේ පහන සුවඳ ගොඩාක් සැරයි. කබඩ් ඇස්සේ අල්මාරිය ඇස්සේ කැරපොත්තෝ ඉන්නවා නම් මේ පහන නිවලා මේකේ දුම ටිකක් වදින්න තියන්න ඇතුලේ. එතකොට මේකේ සැරට ඉන්න බැරුව මේ ඔක්කොමලා යනවා. ඉතින් ඔයත් මේ පහන හදලා බලන්න. මේ ගැන ඔයගේ අදහසුත් මට කියන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ වටිනා වීඩියෝස් මම දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.